ඔන්න 2026 සතිය ප්‍රෝවා අලුත් වීඩියෝ එකක් අරගෙන ඉතින් ඔන්න කාලයකට පස්සේ අවුරුද්දකට පස්සේ තමයි ඉතින් අද සරුංගල් පිස්සෝ ටික මං හම්බෙන්න වෙලා ඉන්නේ. ඉතින් අද අපි ගෙනාව වීඩියෝ එකක් දැන් ලොකු සරුංගල් සෙට් එකක් ඊළඟට හදනවා. ඉතින් හැම එක්කෙනාටම හදා ගන්න පුළුවන් සරුංගලේ තමයි බවුල් සරුංගලේ කියන්නේ. ඉතින් බවුල් සරුංගලයක් හදන්න තමයි ඉතින් අද අපි යන්නේ. සයිස් කීයට වගේ හදන්නේ සයිස් 3 4 6 12 6ට වගේ හදුනේ. එහෙනම් සයිස් 6ට බවුල් සරුංගලයක් අපි හදමු. දැන්ම ගිහිල්ලා ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ channel එක අනිවාර්යයෙන් subscribe කරන්න. දැන් subscribe 50000ට ඔන්න මෙන්න තියෙන්නේ. ඉතින් 50000 මේ වීඩියෝ එකෙන් කරමු කියලා මම ඉල්ලනවා. ඉතින් ඔක්කොම like එකක් දාලා comment එකක් දාලා subscribe කරන්න. ඒ වගේම මම යට link එකක් දානවා අපේ සතිය group එක, සරුංගල් group එක. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් සරුංගල් ඔයගලගේ photos දාන්න ඕන. යාළුවෝ set එකක් ඉන්නවා සරුංගල් 20 දෙනෙක් ඉන්නවා ඒ group එකේ. ඉතින් group එකේ link එක පල්ලෙහා තියෙනවා. ඒකෙන් group එකට join වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. 2026 පළවෙනි සරුංගල් වීඩියෝ එකකින් ඉතින් අපි ගා උණ බඩක් නැහැ. උණ බඩ ටිකක් දාගන්න ඉතින් අපේ ගෙවල් ළඟම තියෙනවා මීටර් 500ක් විතර දුර. උණ බඩ ගස් ටිකක් තියෙනවා ඔයත් එක්ක. ඉතින් අපි ගියා එතනට මොකද අපි ගිය අවුරුද්දේ ගියපු තැනටම ගියේ. අපි ගිහලා බලමු ඉතින් උණ බඩක් කපා ගන්න එක. ඉතින් ඌ ඉදරයි වීඩියෝ එන්නේ. නෑ. අපි බොයිස් මාවේට උණ බටක් කපා ගන්න. අපි අමාරු මාර්ගයකින් යන්නේ පිහදීම. නින්ද අපේ තුෂාලයිම ලොකු මිනිස්සු දැන් ඉතර හිටපු පොඩි වට්ට නෙවෙයි. මාර්ගය දරුණිය ඕගලන්ට තියෙනවා. තුෂා යනවා. කය ඉදි කරගෙන මේ ඉන්නේ ගියසර අර උණ බට කපන්න කියලා වැට කඩන් වැටිච්ච එක්කෙනා මේ ඉන්නේ. අපිට දන්නේ නැහැ ඔයගලන්ට. පුරු කීයක් තියෙනවද? 2යි 3යි 4ක් තියෙනවා මේකේ. යමු උණ බට කපන්න ගයිස්. තුසාගේ නෑද එක් සිටිනවා. එන්නේ අහරගෙන ගමු. මෙතනම උණ බට කපන්න එන දවසෙම ඉන්නවනේ. තුසා වගේ මොකද පොඩක් කතා බහ කරලා කවයිද ගේම ගහන් කරගන්න. තුසා ඇත්තෝ මුලගේ හදුවනේ මම මැච් එක ගාපන් මේ උඩින් මුල්ලෙන් යමන් අර අතනින් කිය ලියරි ඇත්ත කරදර යන්නේ ඔව් නගත් තියනවා ඊයේ කාටේද? ඕ හරි බඩු හම්බ වෙනවා. අයින්නේ වරෙන්. හොයි කියන්න බෑ. අනේද කවුද කතා කරලා බා? බලාගෙන මේ අපි මංචන් මේ පාත්‍ය ඇතුලින් යමු. මම්මට වෙන වත්තකින් යන්නේ ගයිස්. මාර ගෙස්සක් කියන්නේ උන්න පයින් අර පැත්තෙන් සුසා වෙනවා අර වත්තට මට බටවල් ගන්නලා හොඳට පුරුදුයි අර ඊයේසෙත් අපි ආව කුටි ගන්න වෙන්නේ මිනිස්සු දැනගත්තොත් මේ අතුල් බට කැපුවා වගේ නෙමෙයි ඔව් ගිය පාර කපුවේ වටත් එක්ක ඕක දිරලම තායිප හද්ද කරන්න තු වරෙන් යන්න බලන්න තව එන්නවා යන් උණ බඩ කොහොමද උණ බඩ ඔය කවිද වරක් ගිරව මෙතනට ගෑන්න දැන් එනවා ළඟදී වෙනවා මෙතනට අරගෙන කො වෙරි චුණකට ඔය වමු එවනේ බා බෑකෝ දීතර සරුංග හදපු නැති එකත් වගේ මේ මේක කපන්න හදනමු පලන්ති ගන්න කපන්න හදනමු
පලංචි ඔබ පලංචි ගන්න දන්නේ සරුංගල් කාලේ. එතන වෙයිලුත් නේ මාර කේස් එකනේ බං මේ චුණ බටයක් නැහැ නේ බං. මාවෙන් එහා පැත්තට පීනා යන්ද අපි එහෙනම්. මොකද කරන්නේ? ගන්න ගපා ගෝගේ. කොමෙක් ගන්න අයියෝ. කොම්බි. ඈ? කලු කොම්බි කන්නේ. අයිදු කණ්ඩම් කරන්න යන්නේ උණ කරා. ජීවිතේට පිහියක් අල්ලපු නැති ඒ මුණ. තඩිය හොයාගත්ත සුපිරි උණු ගහක් අපිට මෙච්චරලා පෙවුන්නේ. මේ තමයි තඩියාගේ සොයා ගැනීම. සහසින්න මගේ ෆෝන් එකේ සබ්ස්ක්‍රයිබර්ස් කරලා නැද්ද නේද? සබ්ස්ක්‍රයිබර්ස්ලා නැහැ. නෑම කරලා නේ අලුත් සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ නේ ඔබ. ඇත්ත කියව සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද ඔබ? සබ්ස්ක්‍රයිබ්. සහසින්න මගේ ෆෝන් එකේ සබ්ස්ක්‍රයිබර්ස් කරලා නැද්ද නේද? සබ්ස්ක්‍රයිබර්ස්ලා නැහැ. නෑම කරලා නේ අලුත් සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ නේ ඔබ. ඇත්ත කියව සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද ඔබ? සබ්ස්ක්‍රයිබ්. ගයිස් අපි ඔබට කපාගෙන දැන් තමයි ආවේ. ඔබට වෙඩි ගන්නක් ආව වෙට්ට තිබ්බ දැන් බලන්න ලොකු සුපේ කවුරුද ඉතින් ගෙනියන්න ඕන. මොන්න ගියාම පස්සේ කොහොමද? නෑ පොඩි මල් මොනවා කියනවා මොනවා බොන්නේ? බීමයක් බොමු ඉතින් බීම තමයි ඉතින් බොන්නේ. බීම කියන්නේ පානීය. අපි බීම දෙකක් ගත්තා. එමිනෙට් එක හොඳයි. මේ මචං මේ බ්‍රෑන්ඩ් පෙන්වන්න එපා. ඊට පස්සේ ස්ප්‍රයිට් එකෙන් ඇවිල්ලා අපිට ගන්නවා. වරෙන් ඔබ තියලා අර ක්‍රීම් රෝ කියලා අයිස්ක්‍රීම් එක කියලානේ 1000යිද කොහෙද ඒක 1000 හරි 900 ගණන් ඔබට කල්ලිය කයිද ඔබට කල්ලිය යන්න හදන්නේ guys. Wanna clear a bottle of Cabernet. Wanna stay home, not even drink. Wanna get out of my own head. Wanna lay down, overthink. I wanna cry every tear I got. Put on a dress, be a stranger's dream. Lock up this heart of mine. Wanna wear it on my sleeve. I kinda wanna hate you, but I wanna love you too. මේ අපේ සුසා බලන්න ඈ බා එන කැතයි අපෝ මොකද කියන්නේ රෝලින් ඇක්ෂන් කැමරා කියද ඔබ කීපන් ඉන්න මට යල්ලන් කිය මොකද්ද කියන්නේ රෝලින් ආන්න කීයේ මෙතන ඉන්නේ ඉන්න මවුල්නේ පොඩ්ඩ මේ ගයිස් අපේ සතිය බ්‍රෝ වීඩියෝ එකක් එඩිට් කරන්න ගියතුළු පොඩි වැඩක් කරගෙන ගමන් ඉන්නේ. ඉතින් අපි උණබට බලාගෙන මේ පාර වවුලෙක් ගහන්න යන්නේ. ඉතින් දිගටම වැඩේ කරගෙන යන්න. හරි. අපි බලාගත්ත උණබට කැල්ල තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බවුල් සරුංගලේ මුලින්ම ගන්න ඕනේ අත්තට්ට. අත්තට්ට කියන්නේ පැත්තට එන පූර. මොකද අපි සයිස් 6ට හදන බවුල් සරුංගලයක් හින්දා මේ ලොකු උණබටයක් ඕන වෙන්නේ නැහැ. මේ කැල්ල ඇති වෙයි කියලා අපිට හිතන අපේ සුසා තමයි කියන්නේ මේක ඇති වෙයි කියලා. බලමු අපි හදලා කියලා වුණොත් සුසාට දෙමු මේ සරුංගලේ. හරි උණ කපා ගත්තා අපේ පූර. ඔන්න ඉතින් අපි අත් කුරත් හදාගත්තා. ඒ වගේම දැන් අපි කෙලින් කුරත් පලා ගන්න ඕනේ. මේ වගේ උණ බටකින් පලාගෙන ගා ගන්න ඕනේ. ඒක පොඩ්ඩක් ශක්තිමත් වෙන්න ඕනේ. අත් කුර වගේ ගොඩාක් නැමෙන්න බෑ. පොඩ්ඩක් නැමුණා නම් ඒ කුර ඇති. අපි මුලින්ම සරුංගලේ කෙලින් අතර ගන්න කුර ගත්තා. චූටි ඇදයක් තියෙනවා. අපි ඒ ඇදෙත් ඇරලා ඒක හදාගමු. කෙලින් ගන්න කුර පොඩ්ඩක් ඇදලා තියෙන්න බෑ. උලම් බට විදිය වෙනස් වෙන හින්දාද පැත්තට. අපි ඊට පස්සේ අත් කුර හදා ගන්නවා. අත්කූරට වගේ පුරුක් දෙකක් කියන එකක් ගන්නවා. මේකත් අපි සයිසස් දාන්න අරගෙත් සයිස් එක දාන්න. ඔන්න ඉතින් අපි අත්කූර හදාගත්තා. අත්කූර ඉතින් හදාගෙන දෙපැත්ත හරි බැලන්ස් වෙන්න ගා ගන්න ඕනේ. මම කලින් වීඩියෝ වලත් කියලා දීලා තියෙනවා අත්කූර ගානට ගා ගන්න විදිය. ඉතින් හරියට ගානට නැමෙන විදිහට දෙපැත්තට ගා ගන්න ඕනේ. මෙන්න මේ වගේ ලස්සන නැමෙන්න ඕනේ.
අත්කූර මම තව බැලන්ස් වෙන්න ගා ගන්නවා. දෙපැත්ත හොඳට ගා ගන්නවා ලස්සනට කූර ලස්සනට නැමෙන විදියට. ඉතින් අපේ සුසයි ඔක්කොම සෙට්ටම් බලන් ඉන්නවා මම හරුගේ හදනකම්. ඉතින් බැලන්ස් කර ගන්නවා මම. මේ වගේ හරි මැද හොයාගෙන නූලක් ගැට ගහ ගන්න ඕනේ අපේ අත්කූරේ. මේ විදියට නූල ගැට ගහගෙන අපි හරියටම දෙපැත්තට බැලන්ස් එක සහ දෙපැත්තේ දිග සමානව මැන ගන්නවා. එක පැත්තක් දික් වුණාම මේ වගේ කපන්න ඕනේ. මේ ලක්ෂ්‍ය අපි හොයා ගන්න ඕනේ ඉස්සල්ලා මේ කියන අපේ අත්කූර. මේක තමයි අපි මෙතන යූස් කරන කූර. කටක් ගහනවා පාරේ යන්නේ කොහොමද? ගහමුද බලන්න මේ මවුල් ඔය ඔරිජිනල් ලස්සන. ඉතින් ඔන්න අපි අත්කූරයි අපේ ගෙලින් කූරයි දෙකම එකට සම්බන්ධ කරගන්න ඕනේ. හරිම තැනින් තියලා ඉතින් සාමාන්‍යයෙන් සරුංගලයේ 3න් ගත්තම 3න් 2ක් උඩින් බදින්න ඕනේ. ඒ කියන්නේ 3න් එකක ප්‍රමාණයක් වගේ උඩට තියලා තමයි අපි බැඳගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට අපි මුලින්ම උඩ කෑල්ල තමයි බැඳගන්නේ. ඒක මම ටිකක් බුරුල්ල බැඳගත්තේ. එතකොට තමයි ලස්සනට බහුල නැමෙන්නේ. රවුමට නැත්තම් ඔක තද කරලා බැන්දොත් උණ බටයකින් හදන හින්දා ගොඩක් ඇකිලෙනවා නේ. ඇකිලෙනවා කියන්නේ ගොඩක් බොක්ක වැඩි වෙනවා. ඒක හින්දා අර ඔයගලන්ට පේනවා ඇති. හරි සමාන්තර වෙන්න තමයි බැඳගන්නේ. ඔන්න ඉතින් අපි යට නූල් දෙකත් ඒ විදිහට බැඳගත්තා. ඉතින් ඔන්න අපේ වවුල දැන් හැදිලා ඉවරයි. ඔයගලන්ට පේනවා ඇති අපේ වවුල. එකම් බලාගත්තාම තමයි හොඳ. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපේ වවුල් සරුංගලෙන් මැදිනුත් මම නූල් දෙකක් බැඳ ගන්නවා. උලන් තදට තෙල් ගඩාසිය හොඳට ඇදිලා තියෙන්නේ. මේක ඇද්දේ තමයි මට ෂුගර් නැත්තේ. මචං වාහන දෙකක් එනවා හරිද? මේ බයික් එක දැන් එනවා කියලා හිතාංගෝ. මේ බයික් එක එනවා. ආහරේ වාහනයකුත් එනවා. මේ බයික් එක හැප්පෙනවා ඒ වාහනේ. බයික් එක කුඩේ කුඩු හරිද? බයික් එක කුඩේ කුඩු. ඊට පස්සේ දැන් මේ බයික් එකේ එක ලයිට් එකක් තියෙනවා හරිද? ඒ ලයිට් එක නිමෙනවා ඔෆ් වෙනවා හරිද? නිමෙනවා ඔෆ් වෙනවා. ඔයා දානවා ඔයවා තැන් තැන් වල දාන්නේ. උත්තර කියන්න. කියමන් මේ 18 වෙනි පාරට මේ අහන්නේ. මේ 18 වෙනි පාරට අහන්නේ. 18 වෙනි පාරට මේ අහන්නේ. බයිකේ ලයිට් එක නිවෙනවා ඔෆ් වෙනවා. ඒ බයිකේ ලයිට් එක නිවෙනවා ඔෆ් වෙනවා නිවෙනවා ඔෆ් වෙනවා. කොහොමද ඒක වෙන්නේ? කොහොමද ඒක වෙන්නේ මචං? දැන් කියව නැත්නම් උඹට ගාන හැබැයි. ගාවට මූ යකෝ ඒක දන්නේ නැහැ. එක පැනලා දීන්නේ දැන්. යාළුවනේ ඔයාලා දන්නවද ගොඩක් දන්නවනම් කමෙන්ට් එකක් දාන්න මූටත් එක්ක දැනගන්න. ඒත් වවුල මෙතන. දැන් හවස් වෙලා තියෙන්නේ. වාසි වවුල. වාසි වවුල මෙතන. හවස් වෙලා තියෙන්නේ guys අපි වවුල හෙට අලවමු. හෙට උදේ අලවලා හෙට හවස් වෙලා යමු. මෙයා නිවෙන ඔෆ් වෙනවා දන්නේ නැහැ ඉතින්. කරන්න දෙයක් නැහැ guys. නිවෙන ඔෆ් වෙනවා දන්නේ නැහැ. ඔන්න ඉතින් අපි බවුල් සරුංගලය හදාගෙන ඉවරයි. සයිස් 6ට අපි හිතනවා සයිස් 6ට කියලා ඔයගලන්ට මතක ඇති අර සරුංගල මාට්ටු සීන් එකේ තිබ්බ වවුල. ඒකට වඩා හැබැයි ටිකක් මේක ලොකුයි. ඒ විදියටම ආව ලස්සනට පට්ටම ආවා. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් පොඩ්ඩක් මේකේ මේ කෙලින් කූර ඇත්තට මේ උණ බටේ චුටි ඇදයක් තිබ්බා. ඒ ඇදේ ලාවට තියෙනවා අපි බලමු. ඒක මම හිතනවා ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් අපේ වවුල් සරුංගල දැන් අලව ගන්න තමයි යන්නේ. මෙතන ඉන්නවා අපේ අදීශ ඉන්නවා සහස් ඉන්නවා ලොකු සුසා ඉන්නවා. අපි තුන්දෙනාම එකතුලා දැන් මේ වවුල් අලව ගන්න හදන්නේ. අපි වවුල් අලව ගන්න මා අදීශයි කියලා දැන් කොළ ටික අරන් ආවා. දැන් තෙල් කඩදාසි පට්ට ගණන්. දැන් ගොඩක් අය කමෙන්ට් දානවා මොනයින්ද අලවන්නේ කියලා. ඇත්තටම මේ අලවන්නේ තෙල් කඩදාසි වලින්. සරුංගල් සීන් එකේ ඉන්න ඔක්කොම දන්නවා තෙල් කඩදාසි වලින් අලවන්නේ කියලා. ඉතින් අලුත් කට්ටියත් දරගන්න මේ අලවන්නේ තෙල් කඩදාසි වලින්. තෙල් කඩදාසි කොලයක් රුපියල් 1 නෑ රුපියල් කීයද 25යි. I
මේ බවුල් සරුංගලේ අපි හදාගෙන ඔක්කොම කරගෙන සේරු ගැටෙත් දාගෙන ඉවරයි. අපි දැන් මේක ගිහිල්ලා වෙලට ගිහිල්ලා යවලා බලමු අපේ මඤ්ඤොක්කක් තියනවාද. මඤ්ඤොක්කයේ කොච්චි සම්බෙලුත් තියනවා වෙලට ගිහිල්ලා ෆුල් ෆන් එකක් ගන්න යන්න ඉතින්. අපි යමු අපේ බවුල් සරුංගලේ ගිහිල්ලා වෙලට ගිහිල්ලා යවලා. Yeah, came through flexing cause they know I got the sauce. Got the presents on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me, rocking boots and white tee. Designer on my cuff, ring something like a mobile. Country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Artist out the ranch, I just told you that I'm bout it. I might take offense if you tell me that you doubt it. It's just what it is, yeah, I'm known to make it rowdy. Then I'm for the fit, and I drive a wide body. Who you know, but like this, nobody. Can't go slow, I gotta hit that body. I'm the top, but the top, I can't never take a break. Yeah, I'm hot, and you not, that's why all my records bang. Oh, it's been a long, hard road, gotta go home. Yeah, 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 yeah. Oh, and I know you love the way that I'm gon' keep going. Yeah, 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 came through flexing cause they know I got the sauce. Got the presents on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me, rocking boots and white tee. Designer on my cuff, ring something like a mobile. Country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, why they mad at a man like me? I went too crazy. Better take that knee and kiss my ring, cause I be royalty. Everywhere I go, my scene, and they be hating. That's such a lame thing. Yeah, y'all be lame things. I could never ever go outside like that. Yeah, my people got my back, and I know that that's a fact. So I won't worry about a thing. I'm gonna keep on burning track. Do you get what I mean? I got faith in my dream. Oh, it's been a long, hard road, gotta go home. Yeah, 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 yeah. Oh, and I know you love the way that I'm gon' keep going. Yeah, yeah, yeah. Came through flexing cause they know I got the sauce. Got the presents on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get. Hey. දැන් බඳලා ළමයි ඉන්න මිනිස්සු වගේ නැති නදී. බඩු වැල්ල අප්පට ගෙරිය නේද තරුණ කැල ඒ කටදස් ගණන් ගිහලා මගේ බොරු කියන්නේ බමල්ලි බූස් ගහලා බලන්න ඕන බූස් ගහලා 8000ක් මදි ගහලා කොහෙද ඒ කීයද ජය එතනට ගන්න බූස් කොහෙද 8000 ගණන් ගන්න අඩුම 500ක් විතරනේ එදිම යන්නේ 500ක් බූස් කොහෙද බූස් ගහලා 8000 ගණක් යනවනේ TikTok එකේද ඔව් එහෙනම් දෙන්න ඕනේ අර හඳන බොරු කියන්නේ බයකෝ ඩොලර් 3න් පුළුවන් 8000ක් ගන්න. ඩොලර් 2යි ගන්න. ඒකේ 8000 ගණන් තියෙන මොකද කියන්නේ ගිහිල්ලාම නෑ. ඔක්කොම බූස්. මොක මට තේරුන්නේ. උඹේ මෙච්චර කාලෙට එක වීඩියෝ එකක් ගිහිල්ලා නැහැ කියලා කියන්නේ ඔක්කොම බූස් කියලා. නෑ දෙකක් ගිහිල්ලා. ඒකේ ලයික් එක තිය ගන්න. ඒ වීඩියෝ කරන්නේ. ඒකත් බූස් ගහලා ඇත්තේ. මං අර මෙහි ඉන්න කාලේ මූ වීඩියෝ දානකොට හැම වීඩියෝ එකකටම ලයික් 25යි 30යි කිව්වා. දැන් මේ පාර එනකොට 700 ගණන් 800 ගණන් යනවා. එහෙම තමයි ඉතින් ඔය. දිනුනේද? දිනුනවා. අක මම මේ ගණනට මගේ ෆුල් ලයික් ගන්න 5000. ගයිස් අපි සරුංගලේ යවලා ඉවරයි දැන් කට්ටිය බාන ගමන් ඉන්නේ. සුසානම් බුදි
මඤ්ඤොක්ක කාලේ වැඩි වෙලා. කවුද අචින්ත බුදි නෙවෙයි කැමරා මන් අපේ වැඩ මාමත් ඉන්න මාම නම් ඔය ගොවි වැඩ ගොවිතැන් කරනවා එයා යන ගමන් ගෙදර යන ගමන් ලස්සන වෙල්ලේ ආයෙ ඉතින් අපි ඉන්නේ මේ පේනවා යනවා ඇති අම්මාගේ නම දීච මන් ඉතින් ඉඳලා දැන් ආවේ ලස්සන වෙල්ලේ ආයෙ අපි ජීවත් වෙන්නේ යවනකන් කියපගේ එක ඈ මොකද අපට කෙලියනේ ඔන්න ගයිස් අපේ බවුල් සරුංගලේ කිව්වා වගේම යවලා පෙන්නවා. ඉතින් අපි මේ සරුංගලේ යවන්න ගත්තේ සයිස් 6 නූලක්. ඉතින් ඔයගලන්ටත් මේ සරුංගලේ යවන්න පුළුවන්. ඉතින් සරුංගලේ ඇත්තටම එක රැල්ලකවත් සයිඩ් එකක් තිබ්බේ නැහැ. අපි හිතුවේ යවලා පොඩ්ඩක් සයිඩ් එක හදන්න වෙයිදෝ කියලා. මොකද මේ පිටිපස්සේ කෝට්ටේ චූටි ඇදයක් තිබ්බා. ඒ වුණත් කිසිම ලෙඩක් දුන්නේ නැහැ සරුංගලේ එක සැරේම කෙලින්ම උඩ. ඉතින් අපිට යාළුවෝ මොකද කියන්න දෙන්නේ සාදිෂ? ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳයි. සචියා බ්‍රෝ ටී-ෂර්ට් එකක් ළඟ තිබෙනවා. අනිවාර්යෙන් දැන් මම ෆොටෝ එකක් දාන්නම් මෙන්න මේ ටී-ෂර්ට් එක. ඔයගොල්ලෝ මේ ටී-ෂර්ට් එක ගන්න කැමති නම් අනිවාර්යෙන්ම අපේ යට තියෙන WhatsApp link එකෙන් group එකට join වෙලා message එකක් දාන්න අනිවාර්යෙන්ම. සචියා බ්‍රෝ අලුත්ම ටී-ෂර්ට් එක ගන්න. කට්ටිය අවිත් එක එකතු වෙලා ඉන්න. එහෙනම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා යට තියෙන bell icon එකත් ඔබා ගන්න. ගොඩක් කට්ටිය වීඩියෝ බලනවා subscribe කරන්නේ නැහැ. මොකද මේ සැරේ අගෝස්තු වල සුපිරිම වීඩියෝ ටිකක් එනවා. සුපිරිම සරුංගල් වීඩියෝ සෙට් එකක් එනවා. ඉතින් ඒ සෙට් එක බලන්න ඕගොල්ලෝ අපේ channel එක subscribe කරලා යට තියෙන bell icon එක ඔබලා තියාගන්න ඕනේ. යට තියෙන WhatsApp link එකෙන් join වෙන්නත් පුළුවන් අපේ WhatsApp group එකට. ඒකටත් join වෙලා අපිත් එක්ක set වෙලා ඉන්න. එහෙනම් අපි ලබන සතියේ සුපිරි වීඩියෝ සෙට් එකක් අරගෙන එනවා. එහෙනම් ජය වේවා. එළිය නේද අපට තරුණ කෙනෙක් කියනවා. එහෙනම් සජිත් බ්‍රෝ කියන්නේ සජිත් බ්‍රෝ කියලා මොකද දන්නවනේ.